හයි ළමා ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සනීපෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඩේසි ඩයරිස් මගේ YouTube channel එකට ඔයාලා වෙනතු වගේම මම ආදරයෙන් පිළිගන්නවා. අධික ලෙස කොණ්ඩේ යන එක, කොණ්ඩේ වැවෙන්නේ නැති එක, හිස්සෝලි හැදෙන එක, තට්ටේ පෑදෙන එක ගෑනු පිරිමි ભેදයකින් තොරවම අපි හැමෝටම කොණ්ඩේ සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න. ගෑනු වුණා පිරිමි වුණත් අපිට මේ ප්‍රශ්න එක හා සමානව මේ කොණ්ඩේ සම්බන්ධයෙන් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා ගොඩාක් අය නොඑක් වර්ගයේ විසඳුම් හොයනවා. hair masks, hair shampoo, ඒ වගේම hair oil වර්ග ගොඩාක් විසඳුම් හොයනවා. ඉතින් ඒ අතරේ ගොඩක් අය ප්‍රසිද්ධ දෙයක් තමයි මේ hair oil වර්ග කියන්නේ. ඉතින් මම මගේ channel එකේ ගියත් ඔයාලට ගොඩක් ආයුර්වේද hair oil මම පාවිච්චි කරපු මට හොඳ ප්‍රතිඵල ලැබුණු නිෂ්පාදන මගේ channel එකේ review videos හැටියට මම ගෙනල්ලා තිනවා. ඉතින් ඔයාලට ඒව බලන්න පුළුවන්. ඉතින් ඒ අතර මටත් නිතර ඇති වෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ අනේක කොණ්ඩේ වැවෙන්නේ නැති එක කොණ්ඩේ ඝන කම්මදී එක. ඉතින් ඒ සඳහා මම නොඑක් වර්ගයේ hair oil වර්ග විශේෂයෙන් ආයුර්වේද hair oil වර්ග try කරලා බලනවා. වෙළඳ පොලේ තියෙන ඒ වගේම ආයුර්වේද වල තියෙන hair oil වර්ග මම try කරලා බලනවා. ඒ අතර TikTok එකේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා එක වතාවක් හරි මේ hair oil එක දැකලා තියෙන්න ඕනේ. ඒ තමයි මේ සායු hair growth hair oil එක. ඉතින් මේක ගොඩාක් ප්‍රසිද්ධ hair oil එකක් TikTok එකේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා TikTok එකේ ඉන්නවා නම් මේක දැකලා තියෙන්න ඕන. ඉතින් මේ hair oil එක මම TikTok එකේ ගොඩාක් හොඳ reviews දැක්කා. ඒ හින්දා තමයි මටත් අරගෙන බලන්න හිතුනේ. ඉතින් මේ review video එක තමයි අද මම channel එකේ කරන්නේ. ඉතින් මේ review එකට යන කලින් මුලින්ම මතක් කරන්න කැමතියි මේවා මගේ සල්ලි වලින් අරන් තමයි මම රිවිව් කරන්නේ. නැත්නම් පේයිඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. යාළුවා මට දීලා රිවිව් කරගන්න වීඩියෝ එකක් නෙවෙයි. මගේ සල්ලි වලින්ම අරගෙන තමයි මේ රිවිව් වීඩියෝ එක මම ඔයාලට අරන් එන්නේ. ඉතින් ඒ කාරණාව මම මතක් කරන්න හිතුණා. ඉතින් මොකද රිවිව් වීඩියෝ එකක් ගෙනහම ගොඩක් අය හිතන්නේ අපි මේව සල්ලි වලට කරනවායි කියලා. ඇත්තටම නැහැ. මේව මගේ සල්ලි වලින් අරන් තමයි මගේ අවංක අදහස තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් පළවෙනි වතාවට නම් ඔයා මගේ වීඩියෝ එකක් බලන්නේ. හායි මම ඩේසි. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම YouTube එකේ ගොඩාක් කරන්නේ skin care product review videos. ඊට අමතරව මම ගොඩාක් videos කරලා තිනවා. ඉතින් ඒවත් බලන්න අනිවාර්යෙන්ම. එහෙනම් මගේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා අපේ Daisy family එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මම දන්නවා දැන් ඔයාලා ගොඩක් ආසාවෙන් ඉන්නේ මේක වැඩි විස්තර දැනගන්න සහ review එක මගේ review එක දැනගන්න. ඉතින් එහෙනම් මම වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ නිෂ්පාදනයේ වැඩි විස්තර මොනවද කියලා. ඉතින් කලින් කිව්වා වගේම මම දැන් මේක පාවිච්චි කරලා අරගෙන දැන් මාස ගණනාවකට කලින් තමයි මේක දැන් ඉවරයි. මේක පොඩි අර අඩියේ ප්‍රමාණයක් අගේ තියෙන්නේ. ඉතින් නැත්තම් මේක මම සම්පූර්ණයෙන්ම ගාලා ඉවරයි. ඉතින් මේක කලින් කිව්වා වගේ මම නිෂ්පාදනයේ වැඩි විස්තර ඔයාලට කියන්නම්. මම TikTok එකේ යනවා නම් අනිවාර්යයෙන්ම කලින් කිව්වා වගේ එක වතාවක් හරි ඔයාලා දැකලා තියෙන්න ඕන මේ නිෂ්පාදනය. මොකද ඒ තරම් TikTok එකේ ප්‍රසිද්ධ ආයුර්වේද hair oil එකක්. මේකේ නම ඇවිල්ලා සායු hair growth hair oil එක. ඉතින් මේක ඔයාලට අනිවාර්යයෙන්ම TikTok එකේ ගිහලා සායු කියලා සර්ච් කරාම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මම හැබැයි Facebook එකේ වැඩි දැකලා නැහැ. Facebook එකේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම එයාලගේ වැඩි විස්තර description box එකේ දාලා තියන්නම්. ඔයාලට අවශ්‍ය නම් ඒක ගිහිල්ලා විස්තර බලලා රිවිව්ස් බලලා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණේ තමයි මේකේ ප්‍රයිස් එක අහනවා කට්ටිය. ඉතින් මේකේ ප්‍රයිස් එක හරියටම මට මතක නැහැ. මොකද මම ගොඩක් කල් මේක අරගෙන හැබැයි මේක රුපියල් 1900ක් හෝ 2000ක් වගේ තමයි වෙන්නේ. මේකේ මෙතන ගහලා තිනවා 2000ක් කියලා බෝටල් එකේම සඳහන් කරලා තිනවා 2000ක් කියලා. ඉතින් 1900ක් හරි 2000ක් වගේ තමයි වෙන්නේ. ඊට අඩුත් නෑ වැඩිත් නෑ. දැන් ප්‍රයිස් එක කොහොමද දන්නේ? මම කියන්නේ මම මිලදී ගන්නකොට ප්‍රයිස් එක උනේ 1900ක් හෝ 2000ක් වගේ මුදලක් තමයි. ඉතින් මේ කලින් කිව්වා වගේ මේක සම්පූර්ණයෙන් මම ඉවර වෙන්න ගාලා තින්නේ. ඉතින් මේකේ අඩංගු වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක මේ බොටල් එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා ගොඩුකොළ මුකුළු වෙන කීකිරින්දිය නිල්ලවරිය බෙහෙත් නෙල්ලි පේරදළු කරපිංචා කෝමාරිකා සැවැන්දරා පොකුරුවද සපත්තු මල් කොහොඹ කොළ මුරුංග කොළ මරතොණ්ඩි කියලා ගොඩාක් ලොකු ලිස්ට් එකක් තියෙනවා මේකේ. මම ලිස්ට් එක ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. මොකද ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඉතින් මේකේ ඒ වගේම
ඒ වගේම මේ බොටල් එකේ සඳහන් කරලා තිනවා මේ නිෂ්පාදනයේ 100%ක් ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් අඩංගු 100%ක් ආයුර්වේද නිෂ්පාදනයක් කියලා. ඉතින් ඇත්තටම මේක ගන්නකොට කිසිම කිමිකල් සුවඳක්වත් කිමිකල් වල එන ස්මෙල් එකක්වත් එන්නේ නැහැ. 100%ක්ම ආයුර්වේද අමුද්‍රව්‍ය වල සුවඳ තමයි එන්නේ. ඉතින් මෙන්න මේ වගේ ආයුර්වේද ඔයිල් එකක් වගේම සුවඳක් තමයි එන්නේ. ඊට එහා කිසිම මේ කිමිකල් සුවඳක් එන්නේ නැහැ. ඉතින් මේක මම දැන් කිව්වා වගේ ගොඩාක් කල් ගන්න අරගෙන දැන් මේක ඉවර හින්දා මම තව බොටල් එකක් ගෙන්න ගත්තේ. යාළගේ ඔෆර් එකක් තියලා මට හරියටම ඔෆර් එක මතක නැහැ. මේකත් මම අරගෙන ටිකක් කල් නිසා ඔෆර් එකක් තියලා මම මේකත් ගත්තා. මොකද මේක ඉවර වෙගෙන යන හින්දා මට වුණා මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබුණ හින්දාත් ස්ටොක් කරගන්න දෙකක් අරගෙන. ඉතින් මේ දෙක තාම හොඳට තියෙනවා. ඒ කියන්නේ අලුතෙන්ම තියෙනවා. තාම මම පාවිච්චි කරලා නැහැ. ඉස්සරහට ගන්න ඕනේ. මේක තව චූට්ටක් වගේ අඩියේ තියෙනවා. නැත්තම් මේක ඉවරයි සම්පූර්ණයෙන්ම. ඉතින් මේක දැන් මම මේක මිලිලීටර් 110ක් තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් කට්ටිය අහනවා මේක කොච්චර ප්‍රමාණයක් තියෙනවද එහෙම කියලා. ඉතින් දැන් මේක මම සතියට එක මුල් කාලේ එක දිගට වගේම ගෑව. සතියේ දවස් වල හැමදාම වගේ ගෑවා. ඊට පස්සේ මට එක දිගටම කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම මේක ඩබල් බොයිල් කරලා තමයි ගාන්න ගත්තේ මුලින්ම. ඩබල් බොයිල් ඔයගොල්ලෝ දන්නවනේ රුණු වතුර මේ වෙහෙකට දාලා ඩබල් බොයිල් කරලා තමයි මේක මුලින්ම ගාන්න ගත්තේ. ඉතින් මම එක එක විදිහට ගෑවා. මේක විටමින් E කරලා දාලා ගෑවා. එරඬු තෙල් දාලා ගෑවා. නිකන් ගෑවා. එහෙම ගෑවා. මුල් සතියේ මම එක දිගටම ගෑවා. ඊට පස්සේ මම කඩ ගෑවා. ඒ කියන්නේ දවසක් නැත්නම් සතියේ දෙකක් තුන් පාරක් වගේ අනිවාර්යයෙන්ම මම මේ හාවිල් එක ගෑවා. ඉතින් එහෙම ගානකොට මම දැක විශේෂම මේ ප්‍රධානම දේ තමයි මුලින්ම දැක්ක දේ තමයි මේකට ඇත්තටම කොණ්ඩ යන එක ගොඩක් අඩු වෙනවා. මේක ගානකොට ඔයාලටම දැනෙනවා මේක ගානකොට කොණ්ඩ යන එක අඩුයි. ඇත්තටම යන්නෙම නෑ වගේ තමයි යන්නෙම නැති තරම් වගේ තමයි මේ ෂෑවිල් එක ගානකොට. ඉතින් එක දිගටම ගාන්න ඕන. මම වගේ මේ කඩ ගාන්න එපා. ගානවා නම් අඩුම මේ ගාන්න මේ දිනපතා හරි ගාන්න. මොකද කොණ්ඩේට දිනපතා පෝෂණයක් හම්බ වෙනකොට තමයි හොඳ ප්‍රතිඵල හම්බෙන්නේ. ඉතින් මේක මෙයා කියන විදිහට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ලු. රාත්‍රී කාලේ ගාලා පහවදා දවසට හොදනවා නම් නැත්තම් අඩුම ඔයා ගාලා පැය 3ක්වත් කොණ්ඩේ තියලා හැරලා සෝදලා අරින්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා රෑ ගාලා ඉවර වෙලා උදේට හොදලා අරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. නැත්තම් ඔයා බිසි කෙනෙක් නම් පැය 3ක් වගේ කොණ්ඩේ තියලා සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මම නම් මුල් කාලේ රාත්‍රී කාලේ ගාලා පහවදා උදේට තමයි හොදන්න ගත්තේ. මගෙන් ඒක සතියක් වගේ තමයි කියන්නේ. ඊට පස්සේ මම දවල් හරියට පැය 3ක් අනිවාර්යයෙන්ම කොණ්ඩේ තියලා සෝදලා ඉවත් කරනවා. ඉතින් අර කලින් කිව්වා වගේ කොණ්ඩේ අනේක ඔයාලට මම බලා ගන්න පුළුවන් ගොඩාක් අඩු වෙනවා. යන්නෙම නැති තරම් වගේ මගේ නම් මේක ගන්නකොට යන්නෙම නැති තරම් වගේ. ඊට අමතරව ලොකුවට කොණ්ඩේ දික් වෙනවා මම දැක්කේ නැති වුණත් අඟල් භාගයක් වගේ දික්වීමක් තිබ්බා. මොකද මම කලින් කිව්වා වගේ මම එක දිගට මට මේක කරගන්න බැරි නම් මම ඒ උනාට ඉවර වෙනකම්ම යූස් කරා. ඒ කියන්නේ සතියට දෙපාරක් සතියට තුන් පාරක් මට ඉඩ ලැබෙන විදිහට සතියට නොගාම හිටියේ නෑ. සතියට අඩුම මම දෙපාරක් තුන් පාරක්වත් මේ හාවිල් එක පාවිච්චි කරනවාමයි. ඉතින් මේ දවස්වල මම වෙන හාවිල් එකක් පාවිච්චි කරන්නේ නෑ. මේක තමයි පාවිච්චි කරන්නේ. සතියට මම අඩුම තුන් පාරක්වත් මේක යූස් කරනවා. ඉතින් මේක හරහා අඟල් භාගයක් වගේ කොණ්ඩේ දික් වෙනවා වගේ තේරුණා. ඊට එහා ලොකු දික්වීමක් වුණා. සමහර විට මම එක දිගට මේක පාවිච්චි කරා නම් කොණ්ඩේ දික් වෙන්න ඉඩ තිබුණා. ඉතින් මං කල්ක තමයි කියන්නේ ඔයාලා මම වගේ වෙන්න එපා. ගන්න ගත්තාම එක දිගට හොඳට ගන්න. මේක ඩබල් බොයිල් කරලා ගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් ගොඩාක් රස්නෙන් ගන්න එපා. මද රස්නෙන් තියලා ගන්න. ඉතින් ගොඩක් හොඳ හෙයා ඔයිල් එකක් කවුරු හරි හොයනවා නම් මේක මේ දැන් මගේ කොණ්ඩේ නම් සාමාන්‍යයෙන් දිගයි. නාලට මාසෙකට වඩා ගන්න පුළුවන් කොණ්ඩේ දිග කෙනෙක් නම්. නැත්නම් සාමාන්‍ය මට්ටමේ කොණ්ඩයක් තියෙනවා නම් ඔයාට අඩුම මාසෙකමාරක් දෙකක්වත් ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ගන්න ඕනේ. ගොඩාක් ගාලා කොණ්ඩේ ඉක්මනට දික් කරගන්න කියලා එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට අරන් හිස් කබලේ හොඳට ගාලා හොඳ මසාජ් එකක් තියලා පැය 3ක් හරි ඕවර්නයිට් හරි තියලා සෝදලා ඉවත් කරන්න. ඉතින් ඇත්තටම හොඳ හෙයා ඔයිල් එකක්. මං විතරක් නෙවෙයි මං කලින් කිව්වා වගේ ඔයාලා TikTok එකට ගිහින් බලන්න. මේක ගාලා තියෙන ගෑල්ලමන්ගේ රිවිව්ස් ඔයාලට පෞද්ගලිකවම බලා ගන්න පුළුවන්. ඇත්තටම මේකේ හොඳ රිසල්ට් තියෙනවා. නැතුව නෙවෙයි.
ඉතින් වෙළඳ පොලේ තියෙන සමහර කිමිකල් අඩංගු hair oil වර්ග යූස් කරන්න යන්න එපා. මේ වගේ ආයුර්වේද hair oil එකක් යූස් කරන්න. ඒ channel එකට ගියාන් පස්සේ අක්කා මේව හදනවා. වීඩියෝස් දාලා තිනවා. කලින් වගේ paid promotion එකක් නෙමෙයි. අක්කා මට සල්ලි දීලා නෙමෙයි. වීඩියෝස් මමත් බලලා පෞද්ගලිකව මාත් රිසර්ච් කරලා තමයි මේ hair oil එක ගත්තේ. මට පෞද්ගලිකව මට තියෙන ප්‍රශ්න වලට තමයි මම ගත්තේ. නැත්තම් මේක කෙලින්ම paid promotion brand promotion එකක් නෙවෙයි. මට තියෙන පෞද්ගලිකව තිබ්බ ප්‍රශ්න වල තමයි මම මේ hair oil එක පාවිච්චි කරේ. ඇත්තටම මේකෙන් හොඳ රිසල්ට් තියෙනවා. කලින් කිව්වා වගේ ආයුර්වේද දේවල් වලින් විශේෂයෙන් ක්‍රීම් දැන් ගොඩක් කට්ටිය ගත්තාම ක්‍රීම් මේ වලින් ගත්තාම දවසින් දෙකකින් ප්‍රතිඵල බලනවනේ. එහෙම ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. ඔයාලා දිගටම ටික කාලයක් පාවිච්චි කරනකොට ඔයාලටම ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන්. මේ වල අඩංගුලා තියෙන ශාකසාර අමුද්‍රව්‍ය ඉතින් ඒ වලින් ප්‍රතිඵල ලැබෙන ටික කාලයක් යනවා. ඉතින් එක දිගට ටික කාලයක් සතියක් සති 3ක් වගේ එක දිගට පාවිච්චි කරන්න ඇත්තටම හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් කවුරු හරි මේ නිෂ්පාදනය දැනටමත් යූස් කරලා තිනවා නම් ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න හොඳ වුණත් නරක වුණත් ඔයාලට මොන වගේ ප්‍රතිඵලයක්ද හම්බුනේ කියලා. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බලලා මේ නිෂ්පාදනය පාවිච්චි කරලා හොඳ රිසල්ට් එකක් අරගෙන තිනවා නම් ඒකත් පල්ලෙහායින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.